ලංකාවේ අතීත වනාන්තර තුල සැඟවුණු අභිරහස්ම මිනිස් කොට්ටාසය නීග්‍රෑවන් ලෙස හඳුන්වනවා. ඔවුන් අඩි 3ක් පමණ උස සිරුර පුරා රතුලොම් සහිත කුරු මිනිසුන් විශේෂයක්. ඔවුන්ගේ වදාත්ම භයානක ලක්ෂණය වුණේ ආයුධවනී ඉතා දිගු සහ ශක්තිමත් නියපොතුයි. පානම සහ තමන් කඩුව වනි ඝන වනාන්තරවල ඔවුන් රංචු වශයෙන් වාසය කර තිබෙනවා. ඔවුන් අදහස් හුවමාරු කරගත්තේ පක්ෂීන්ගේ නාදයට සමාන අමුතුම භාෂාවකින්. ආහාර සහ දඩයම්බිම් උදෙසා වැද්දන් සහ නීග්ටෑවන් අතර දරුණු ගැටුම් පැවතුණා. අවසානයේදී වැද්දන් විසින් ඔවුන්ව ලෙනකට කොටු කළ අතර එහිදී ඔවුන්ගේ විනාශය සිදු වූ බව පැවසෙනවා. මොවුන් ලොව වෙනත් රටවලින් හමු වූ හොමෝ ලොරෙසියන්සිස් වනි මානව විශේෂයක් විය හැකි බව විද්‍යාඥයින් පවසනවා. තවත් මතයක් වන්නේ මොවුන් රාහු වලසා නමින් හැඳින් වූ වඩවී ගිය වලස් විශේෂයක් බවයි. නීග්ගෑවන් සැබවින්ම ජීවත් වූවද නැතහොත් ඔහේ හුදු මිත්‍යාවක්ද යන්න අදටත් රහසක්. නමුත් අපේ වනාන්තර තුල ඔවුන්ගේ අභිරහස් සෙවණැලි තවමත් සැඟවී තිබෙන්නට පුළුවන්.